හෙලෝ සියලුම දෙනාටම සුබ දවසක් වේවා. ඔන්න අද අපි පැංචිට අකුරු කියවන්නයි යන්නේ. මෙන්න ඉන්නවා පැංචි. අපි බලමු දැන් මොනවද අපි ලැහැත්ති කරගෙන තියෙන්නේ කියලා. එයාට තියෙනවා පෙන්නන්න. දොන්න පොත් තියෙනවා. තව මොනවද තියෙන්නේ? ඔව් මෙතන තියෙනවා පාට කුරු තියෙනවා. ඒවා වැලි තියෙනවා අකුරු ලියන්න නේද? දූවිලි නෙමෙයි වැලි. ඔන්න එතකොට මෙතන අපි අයන්නක් හදාගෙන තියෙනවා. ධාන්‍ය වර්ග වලින් පුරවන නේද? ඔව් ඔන්න අපි තා චුට්ටකින් කියවන්නයි යන්නේ නේද? එතකොට අපි බලමු පූජාවට අපි මොනවද ලැහැත්ති කරගෙන තියෙන්නේ කියලා. මෙතන තියෙනවා පළතුරු වට්ටි 5ක් කපලා ඒක අපේ සරස්වති දෙවියන්ට, කැවිලි වර්ග 5, විලඳ, පහන්, හඳුන්කුරු, ඊට පස්සේ මෙතන තියෙනවා ගෙඩි පූජාවක් ගණ දෙවියන්ට. අපි බුද්ධ පූජාව විදියට ලෑස්ති කරගෙන තියෙනවා. කිරිබත් තියලා තියෙනවා, තැඹිලි තියෙනවා. ඔන්න අපි තව චුට්ටකින් අකුරු කියවන්නයි දැන් හදන්නේ. ඔන්න දැන් අපේ පැංචි අඳිනවා. ඔන්න අකුරු කියවන්න අඳිනවා ළමා සාරිය. කවුද අඳන්නේ? ආච්චි අඳන්නේ. ආච්චි ගන්න. ඔව් මැද ගම්මුකෝ. ඒක තමයි දයන්න තියෙනවා. මේ අකුර දයන්න. දරුවා. කියවන්නේ. දරුවා. බබා. තමන් තිනකෝ. පයන්නයි. මේ පයන්න. පහන. දැන් මේක ඇති. අපි දැන් අකුර ලියමු. මොකක්ද ලියන්නේ? අයන්න ලියන්නේ. එකක් ගන්නකො. අපිට ලියන්න. ඒක ඇති මොනවාද? අපි ලියන්නේ. අල්ලගන්න. එහෙමද? පෑන් අල්ලන්න විදිහට අල්ලන්න. අයන්න ලියන්නයි යන්නේ. අයන්න. අපි අයන්න ලියන්නේ. පාට කැඩගෙන. අපි පාට කැඩෙන්නේ නැහැ. ඕකේ. අපි මේ පාටින් යන්නේ කියන්නේ. හරි. අල්ලගන්න. මේ කොයිද? මේ පාට. පාට ගන්න. ඔය පාට ගන්නකොද? ගන්න. දැන් ගන්න. මේක ලියවන්නේ. මේක ගන්න ලියන්න. Iya. Ya tadi. Ada video nih. Lagi mata dulu deh.
හරි නේද අකුරු ලිව්වා නේද දැන්? ඈ? ලිව්වේ නෑ? ආ ලිව්වේ? එහෙනම් දැන් හරි බුදු සරණයි. යන්නේ කිව්වේ කවුද? ඔව්. තාත්තා කිව්වේ. හා